හෙලෝ ගයිස් හැමදාම් වගේ බිස්නස් වීඩියෝ ගේන්නේ නැතුව අද මට හිතුණා වෙනසකටත් එක්ක ට්‍රැවලින් ව්ලොග් එකක් ගේන්න. ඉතින් අපි අද යන්න හදන්නේ කතරගම. අපි මුලින්ම ගියේ කළුතර බෝධියට. එතනින් බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන අපි තීරණය කරා ඊළඟට මාදුගාගේ සෆාරියක් යන්න. අපි එතනදී පැය දෙකක බෝට් රයිඩ් එකක් තමයි තෝරගත්තේ. එතනින් අපිට ගමන පටන් ගන්නවත් එක්කම මුලින්ම හම්බෙන්නේ මේ වගේ ඉස්සු කොටු. ඊට පස්සේ එතනින් එහාට යද්දී මේ වගේ තැනින් තැන කඩවල් එහෙම තියෙනවා. ඒ වගේ කිරල බීම, ඒ වගේම ඔය මාදුගඟට ආවේනික වෙච්ච කෑම බීම වර්ගත් ගොඩක් තියෙනවා. කිරල බීම එකක් බීලා බලන් තිබ්බ ආසාවට කිරල බීම එකකුත් බීලා ඊළඟට අපි යන්න තීරණය කරා දූපත් ටික බලන්න. මාදුගඟේ දූපත් ගොඩක් තියෙනවා. ඒ දූපත් අතරින් විශේෂ වෙන දූපත් කිහිපයක් තියෙනවා. අපි මුලින්ම ගියේ කොද්දුවට. කොද්දුවේ තියෙන කොද්දුව රජමහා විහාරයට තමයි අපි මුලින්ම ගියේ. කොද්දුව රජමහා විහාරය ඇත්තටම හරිම නිස්කලංක ලස්සන තැනක්. හැබැයි අපි වීකෙන්ඩ් එකේ නිවාඩු දවස්වල ගියේ හින්දා එදා නම් ටිකක් සෙනග වැඩි. ඊට පස්සේ අපිට හරි ලස්සන තැනක් හම්බුණා. එතන අපිට යන්න තියෙන්නේ කඩොලාන ගස් ගොඩක් මැද්දෙන් තමයි බෝට් එකේ යන්න තියෙන්නේ. ඉතින් මේ කඩලාන ගස් ටිකත් පහු කරගෙන බෝට් එකේදී අපිට ඊළඟට හම්බුනේ සතපහ දූපත. සතපහ දූපත කියලා කියන්නේ මාදුගඟේ තියෙන පොඩිම දූපත. මාදුගඟේ යන අතරතුර අපිට ගොඩක් දූපත් එහෙම බලා ගන්න පුළුවන්. එතනදී නයි දූපත, කුරුළු දූපත ඔය විදිහට දූපත් ගොඩක් තියෙනවා. දේශීය කුළුබඩු වර්ගයක් වෙන කුරුඳු අපිට මේ දූපතට ගියාපුවම කුරුදු තලන්නේ කොහොමද, කුරුදු වලින් නිෂ්පාදන හදන්නේ කොහොමද වගේ දේවලුත් දැනගන්න පුළුවන්. ඒ වගේම ඒ නිෂ්පාදන මිලදී ගන්නත් අපිට පුළුවන්. අපි එතනට යාර මට එතන ෆොටෝ වීඩියෝස් නම් ගන්න බැරි වුණා. පැය දෙකක් පුරා මාදුගඟේ සෆාරි එක ඉවර කරලා අපි තීරණය කරා ඊට පස්සේ එදා දවසේ අපේ නවාතැනට යන්න. දෙවැනි දවසේ උදෙන්ම කතරගම කිරිවෙරටත් ගිහින් දේවාලටත් ගිහින් අපි ගෙදර එන්න පිටත් වුණා. එන අතරමඟදී ලුණුගම්වෙහෙර ජලාශ ගාවටත් ගිහින් අපි ගෙදර එන්න පිටත් වුණා. ඉතින් ආයෙත් මේ වගේම ලස්සන vlog එකකින් හම්බෙමු. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ආයෙත් දවසක හම්බෙමු. බයි බයි.